හෙලෝ ළමයි අද එන්නකෝ මාත් එක්ක ලස්සනම ලස්සන රිබන් ෆ්ලවර් බුකේ එකක් හදන්න. ඉතින් මං ඉස්සර වෙලාම ATM කාඩ් එකේ සයිස් එකට රිබන් ටික කපා ගත්තා. මම මෙතෙන්දි පාවිච්චි කරන රිබන් එකේ සයිස් එක අංකල් 1.5 රිබන් එක. ඉතින් මම හදන මල් බුකේ එකේ පාට වෙන්නේ ගෝල්ඩ් කලර් එකයි ග්‍රීන් කලර් එකයි. ඉස්සර වෙලාම ඉතින් රිබන් එක ඔන්න ඔය විදිහට කපාගෙන ඔයාලට වීඩියෝ එකේ පේනවා. මම ඉස්සර වෙලාම කොන් දෙක තමයි නමාගෙන පුච්ච ගන්නවා ඉටිපන්දම පාවිච්චි කරලා. කෙනෙක්ට මේක ග්ලූ ගන් එක පාවිච්චි කරලා මේක අලව ගන්න පුළුවන්. ඔයාලට වීඩියෝ එකේ පේන විදිහට ඔන්න ඔය විදිහට මම දෙපැත්තම මේ රිබන් එකේ අලව ගන්නවා. අන්තිමේදී රිබන් එක අලව ගත්තාම ඔන්න ඔය විදිහට තමයි පේන්නේ. ඔන්න මම තවත් එකක් ඒ විදිහටම අලව ගන්නවා. මම මෙන්න මේ විදිහට මේ වගේ මල් පෙති 23ක් හදාගත්ත එක මලකට. ඒ කියන්නේ මම හදන එක මලකට පෙති 23ක් තියෙනවා. ওই විදිහට මම ගෝල්ඩ් කලර් එකෙනුයි ග්‍රීන් කලර් එකෙනුයි ওই විදිහට මල් පෙති ටිකක් හදාගත්තා. ඊට පස්සේ දැන් ඔය මල් පෙති ටික එක එක මත තියලා ඉවර වෙලා අලව ගන්න තමයි හදන්නේ. මේ වෙලාවේදී මගේ ග්ලූ ගන් එක කැඩුනා. ඒ හින්දා මම ග්ලූ ස්ටික්ස් උණු කරලා ඉවර වෙලා තමයි අලවන්නේ. මම දැන් ඔන්න ඔය පේන විදිහට පෙති 23ම අලව ගත්තා. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති දැන් බාබකියු ස්ටික් එකක් අරගෙන රිබන් එකේ හොඳ පැත්ත. ඒ කියන්නේ මම ඔය වීඩියෝ එකේ පෙන්නන පැත්ත තියෙන්නේ. අන්න ඒ පැත්ත ග්ලූ පාවිච්චි කරලා අපි දැන් අලව ගන්න ඕනේ. ඔන්න ඔය විදිහට බාබකියු ස්ටික් එක ඉස්සර වෙලාම තියලා ඒක රවුමට රිබන් එක වටේට ඔතාගෙන ගිහිල්ලා අපි රෝස මල හදා ගන්න ඕනේ. දැන් අපි අලවගෙන ඉවරයි. දැන් බාබකියු ස්ටික් එකත් පොඩ්ඩක් තද වෙන්න ඔන්න ඔය විදිහට ගම් පාවිච්චි කරලා ඒකත් පොඩ්ඩක් අලව ගන්න ඕනේ. දැන් බලන්නකෝ දැක්කද චූටි මල් පෙති 23ක් එකතු වෙලා හැදිච්ච ලස්සන රෝස මල. මම ওই විදිහට කොළ පාටයි ගෝල්ඩ් කලර් එකයි දෙකම පාවිච්චි කරලා මල් හදාගත්ත මල් 12ක්
ඉතින් ඔයාලට දැන් පේනවා මම හදාගත්ත මල් ටික. මේ මල් බුක්කි එක මම හැදුවේ අපේ කැම්පස් එකේ ග්‍රැජුවේට් වෙච්ච අක්කා කෙනෙක්ට. එයාගේ කොන්වොකේෂන් එක දවසේ දෙන්න තමයි මම මේ මල් බුක්කි එක හැදුවේ. ඉතින් රැපින් එක කරාට පස්සේ මල් බුක්කි එක පෙනුනේ මෙන්න මේ විදිහට. ඔයාලත් මල් බුක්කි සදන්න ආසාවෙන් ඉන්නවා නම් YouTube එකේ ඕන තරම් වීඩියෝස් තියෙනවා. සර්ච් කරලා බලලා අදම හදන්න පටන් ගන්න. ලොකු ගාණක් වියදම් වෙන්නේ නැහැ. ඔයාලට පුංචි බිස්නස් එකක් විදිහට උනත් මේක කරගෙන යන්න පුළුවන්. මේ බුක්කි එක මේ වෙද්දී අයිතිකාරයා අතට ගිහිල්ලා ඉවරයි. ඉතින් ඒ අක්කා ගොඩක් සතුටු වුණා මේක දැකලා. ඉතින් එහෙනම් අලුත් වීඩියෝ එකකින් එනකම් මං ගිහින් එන්නම්.